මම අද යන්නේ දළදා ප්‍රදර්ශනයට නුවර හැඩවෙන හැටි බලන්න. යමුද එහෙනම්? අවුරුදු 5කට විතර පස්සේ මිනිසුන්ටත් හොඳ අවුරුද්දක් ඇවිල්ලා. බෞද්ධයෙකු විදිහට වන්දනා කරන්න තියෙන ඉහළම වස්තුව තමයි මේ දළදා වහන්සේ. 2022 රනිල් දිනේෂ් අගමැතිතුමා දළදා ප්‍රදර්ශනයට අවසර ඉල්ලුවත් මහානායක හාමුදුරුවෝ ඒකට කැමති වුණේ නැහැ. අවුරුදු 16කට පස්සේ තමයි අනුර ජනාධිපතිතුමා මේ සඳහා බෞද්ධයන්ට අවස්ථාව ලබා දුන්නේ. වැව වටේම හට්ටක් ගහනවා මිනිසුන්ට නොතෙමී පොලිමේ යන්න. ත්‍රිවිධ හමුදාවේ අය තමයි මේ හදන්නේ. වැසිකිලි පහසුකම්, ඒ වගේම බීමට ජලය, ඊළඟට එන පිරිස් පරීක්ෂා කරන්න කුටි, මේ වගේ නොතෙමී ඉන්න හට් මේ වගේ දේවල් තමයි හදන්නේ. වැව වටේම රවුමක් ගියා කියන්නේ ඉතින් හොඳ එක්සයිස් එකක් තමයි. ඉස්සර VIP ටොයිලට් හදපු තැන දැන් මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහට වැසිකිලි හදලා තියෙනවා එතන. අපි මාලිගාව ඇතුළට ගිහිල්ලත් බලමු කොහමද හදන්නේ කියලා. ඔයාලත් එන්න මේ ධාතු ප්‍රදර්ශනය බලන්න. ඒක තියෙන්නේ අප්‍රේල් 18 ඉඳලා අප්‍රේල් 27 දක්වා. මේකට ලංකාවේ අය විතරක් නෙවෙයි ලෝකේ පුරා ඉන්න බෞද්ධ ජනතාව මේකට සහභාගී වෙනවා. ඒ වෙනකොටත් නුවර හෝටල් වල කාමරයක් බුක් කරගන්න නැති තරම්. ඒ වගේම තව දෙයක් මේකට
දළදා ප්‍රදර්ශනය කිව්වට ප්‍රදර්ශනය කියන වචනය කොයි තරම් දුරට ගැලපෙනවද? ඔයාලා සුදුසු වචනයක් කියන්න බලන්න. එහෙනම් ඔයාලත් එන්න දළදා වහන්සේ දැක බලා ගන්න වන්දනා කරන්න. ඒ වගේම තව දෙයක්. ඔයාලා ගේන හැම දෙයක්ම නැවත රැගෙන යන්න. වතුර බෝතල්, කෑම උතාගෙන ආපු කොළ, මේවා කසල බඳුන් වලට පමණක් දාමු. මේ විදියට ලස්සනට තියාගමු.